හයි යාළුවනේ ඔන්න සුබ දවසක් කියලා පිළිගන්න අද DHI Geeks YouTube channel එකට ඔයාලව සාදරයෙන් ඔන්න මම අද කතා කරන්න යන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ගැන. අද මම කරන්න යන්නේ 2026 රුපියල් 1,70,000කට කරන්න පුළුවන් බජට්ම ගේමින් PC එකක් ගැන. මේකේ මම කරන්නේ VGA කාඩ් එකක් නැතුව. මොකද දැන් VGA කාඩ් ඉස්සරහට තවත් ගණන් යන නිසා ඔයාලට පස්සේ ගණන් අඩු වෙනකොට VGA කාඩ් එකක් ගහ ගන්න පුළුවන්. මේක කරන්නේ Ryzen lovers ලට. Intel වලිනුත් මම එකක් ගේන්නම්. Intel වලින් නම් ගේන්න නම් යාළුවනේ අනිවාර්යෙන් VGA කාඩ් එකක් එක්ක තමයි ගේන්න ඕන. මොකද Intel වල onboard graphic එක Ryzen ලගේ 4GB මම දන්න තරමින් 4GB වගේ වෙනකන් තියෙන මේ processor එකේම graphics. එතනින් අපිට GTA 5 උත් ගහන්න පුළුවන්. හයි දාලා හරි තියෙනවා වැඩි කතා වුණේ අපි යන් අපේ වීඩියෝ එකට. මම මේකට යූස් කරන්නේ MD computers ලගේ වෙබ්සයිට් එක. මට මේ කවුරුත් කියලා එහෙම මොකුත් කරේ නැහැ. මට හිතුණු වෙබ්සයිට් එක මම ගන්නවා. මොකද මාත් PC එකක් බිල්ඩ් කරන්නේ මමත් බිල්ඩ් කරන්න යන්නේ. මමත් බිල්ඩ් කරන්න ඔයාලට මේ පෙන්වන ස්පෙක්ස් වලින්. මොකද මම බිල්ඩ් කරන්න යන්නේ MD computers එකෙන් නිසා. ඒකයි නැත්තම් වෙන කිසිම හේතුවක් නැහැ. මේක මම අද කතා කරන ෆුල් සෙට් එක. මොකද පළවෙනියටම PC එකක් බිල්ඩ් කරන අයට මොනිටර් යන්නේ නැහනේ. මොනිටර් එකත් එක්ක මම මේක කියන්නේ. හැබැයි කීබෝඩ් මවුස් මේකට ඇඩ් වෙලා නැහැ. ඒක අමතරව ගන්න පුළුවන් අපිට ඕන. හරි තියෙනවා මම මුලින්ම මෙතන brand new monitors වලට ගිහිල්ලා මෙතන මේ කුයිරෝ මේ නම් කියන්න පොඩ්ඩක් බෑ සමාවෙන්න. මෙන්න මේ brand එකේ 24 inch 1080p IPS 120 Hz brand new model එකක් තමයි තෝරගත්තේ. මේක 30000යි. ඔයාලට කැමති නම් මම මේක ඉතින් ඔයාලා ඉස්සරහට VGA කාඩ් එකක් ගෙවුවොත් ඔයාලට 1080p තියෙනවා. මේ 1 ඉස්සරහට ඔයාලා VGA කාඩ් එකක් ගහුවොත් මේකේ තියෙනවා මේ 1080p තියෙනවා. තව refresh rate එක 120ක් තියෙනවා. ඔයාලට ඕන නම් එකක් ගත්තේ. මොකද IPS එක VA panel එකට වඩා quality. ඊට පස්සේ ඒක මම බලන්නේ. ඊට පස්සේ මම යනවා processors වලට. processor වල මම මෙතන තෝරගෙන තියන්නේ Ryzen 5 5600G. ඔයාලට කැමති නම් GT දාන්නත් පුළුවන්, G එක දාන්නත් පුළුවන්. මම මොකද දැන් G එක තෝරගත්තේ කියන හේතුව මම අවසානයේ ඔයාලට කියන්නම්. මේ දෙයට මම මේක tray version එකෙන් එන්නේ. ඒ කියන්නේ අපිට මේකේ box and cool එකක් හම්බෙන්නේ නැහැ. අපිට අමතරව cool එකක් දාගන්න ඕන. ඊට පස්සේ ඊගාට අපි brand new motherboards මේක කිව්වනේ යාළුවෝ මේක brand new සේරම යන්නේ එකක්වත් use නැහැ. ඊගාට අපි motherboards වලට. මෙතන ඉතින් අපේ ගෙවන බජට් එකට ගැලපෙන motherboard එක තියෙන MSI A520A Pro motherboard එක තියෙන්නේ. ඒක තමයි ඉතින් ඔයාලට තවත් බජට් එක තියෙනවා නම් අතේ ලක්ෂ 2ක් විතර වෙයි B550 එකක් දාගන්න. ඒක හොඳයි. මේකට වඩා RAM slot 4ක් තියෙනවා B550 motherboard එකේ. මේක ඉතින් බජට්ම motherboard එක නැත්තම් low. ඊට පස්සේ යාළුවනේ මෙතන brand new RAM වලට යනවා. ඔයාලා දන්නා යාළුවනේ දැන් RAM price එක එකකට එකක් වැඩි වෙලා තියෙන යාළුවනේ. මෙතන මේ brand එකේ තෝරගෙන තියෙනවා DDR4 16GB brand new RAM එකක්. ස්පීඩ් එක 3200යි. මේක 28500ක්. මේක 28500කට ඔයාලට ගන්න පුළුවන්. මේකත් කියන්න බෑලවන්න මේක ටික දවසක් යද්දි 30000 වෙලා තියන්නත් පුළුවන්. ඒ තරම් RAM price ගණන් යනවා. මොකද මම දවස් 3කට කලින් විතර 13000ට තිබ්බ RAM එක දැන් බලද්දි 15000යි. මම වලට පුරානොත් ඒ RAM එක වෙන storage වලට මම මෙතන storage වලට තෝරගන්නේ SSD එකක්. හේතුව මොකද යාළුවනේ මෙතන දැන් අපි NVMe එකක් දාන්න ගියොත් 75ක් වෙනවා. මොකද මේක 15000යි. මේ SSD එක 10000යි 256GB ම. මේකට 3 years warranty හම්බෙනවා. මේක එතකොට පුළුවන් යාළුවනේ පස්සේ මේකට අලුත් motherboard එකක් හරි අපි අලුතෙන් VGA කාඩ් එකක් ගහන්න යද්දි motherboard එකත් එක්කම motherboard එකත් මාරු කරලා අපිට අලුතෙන්ම Gen 4 එකකට යන NVMe එකක් දාගන්න පුළුවන්. එතකොට මම ඒකයි දැම්ම මේ SSD එකක් දැම්මේ නැත්තේ අනික price හේතුවක් නිසා.
මොකද අපි VGA කාඩ් එකක් දාද්දි අලුතෙන් ඔයාලා B550 මදර්බෝඩ් එක මාරු වෙන එක හොඳයි. මොකද මේකේ PCLE 3 තමයි සපෝට් කරන්නේ. මං කිව්වා හරියට දන්නේ යාළුවනේ නම. ඊට අපි යම් brand new power supply වලට. power supply වලට ගියොත් මම කිව්වා යාළුවනේ අපි පස්සේ VGA එකක් මේකට සෙට් කරන්න යන්නේ කියලා. එහෙම අපි පස්සේ VGA කාඩ් එකක් සෙට් කරනවා මම Thermaltake brand එකේ 650 watt 80+ bronze එකක් තමයි ගත්තේ. මොකද නැත්තම් අපි පස්සේ RTX 5050ක් ගහද්දි නැත්තම් අපිට power supply එක මාරු කරන්න නැත්තම් ඔයාලට 450 watt 80+ bronze එකක් මේකට හොඳටම ඇති. එච්චර බජට් එකක් යන්න නැත්තම් ඔයාලා මේ power supply එකක් දාගන්න. ඒකයි යාළුවනේ මම මෙන්න මේ power supply එක දාගත්තේ. කූල් එක විදිහට ගත්තේ Golden Field H04 air cool එක. ඒක 4000යි ඕනනම් වලට 4000 තව 500ක් හරි 500ක් දීලා Lovin Cool brand එකකට යන්නත් පුළුවන්. ඒ Lovin මේ air cool එක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ මේකේ යාළුවනේ අපිට තියෙන්නේ Antec VX 310 කේසින් එක තමයි කේසින් එක විදිහට මේක තමයි අපිට ඉතින් අඩුම ගානකට ෆෑන් 4ත් එක්ක ගන්න පුළුවන් කේස් එක. තව කේසින් ඇති මොකද මේකේ මේ කූලින් පැත්තේ හැම හොඳයි ඉඩ කඩ එහෙම තියෙනවා. ඔයාලට පස්සේ VGA කාඩ් එකක් වුණත් ගහ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ওই විදිහට ඉතින් යාළුවනේ අපේ PC එකේ වැඩ කියන් කොටේෂන් එක හදන එකේ වැඩ ටික ඉවර වෙලා තියෙනවා යාළුවනේ. අපි ගිහින් බලමු මේකේ ෆුල් ප්‍රයිස් එක කොහොමද කියලා. මේකේ ෆුල් ප්‍රයිස් එක යාළුවනේ 1,71,000ක් වෙනවා. අපි ගිහිල්ලා බලමු. මේ තියෙන යාළුවනේ අර මොනිටර් එක 30000යි, ප්‍රොසෙසර් එක 45යි 500ක්, මදර්බෝඩ් එක 24යි, RAM එක 28යි 500ක්, මේ SSD එක 10යි 500ක්, කේසින් එක 10000ක්, කූල් එක 4000යි, power supply එක 18යි 500යි. ඔයාලට යාළුවනේ මේකේ මොනිටර් එක නැතුව එහෙම වුණොත් ඔයාලට මේකෙන් අඩු වෙනවා 30ක්. එතකොට 1.70 30ක් ගියාම 1.40කට ඔයාලට මේක කරගන්න පුළුවන් මොනිටරේ නැතුව. හරි ඉතින් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක නොකර. මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 952යි. තව ඕන අපිට 48ක් විතර තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඕන. අපි ඉක්මනට 1k ගහමු. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලට සුබ දවසක්.